ආයිබෝවන් කියලා මගේ දයාබර දුවල පුතාලව අදත් මම ඉවුම් පිහුම් YouTube නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු පාම් පිටි තම්බලා ඉන්දියාප්ප සහ ලැවරිය හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු පිටි කොච්චර වෙලාවක් තැම්බෙන්න ඕනද, පිටි අනාගන්න මොන වගේ වතුරද අවශ්‍ය වෙන්නේ, හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් අපි බලමු. අද මම පාම් පිටි කිලෝ එකක් තමයි තම්බගන්නේ. මම පැකට් එක පිටින්ම පාම් පිටි තම්බ ගන්නවා. මේ විදිහට තමයි මම තම්බගන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මම තම්බගත්ත පාම් පිටි එක පැයයි විනාඩි 10ක් මම තැම්බුවා. දැන් මේ රස්නේ පිටින්ම මේ විදිහටම පිටි ටික කඩලා හොඳට හලා ගන්න ඕනේ. කැට නැති වෙන්න මේ විදිහට හලා ගන්න. මම දැන් ලැවරිය හදන්න පැණි පොල් තමයි මේ හදන්නේ. ඉස්සරලාම පැණි හදා ගන්නවා කැරමල් කරගන්න. සීනි මේ සැඳි දෙකක් තමයි මම පැණි කැරමල් කරගන්නේ. ඊට පස්සේ පොල් වලට සීනි, ලුණු, තේ හැන්දක් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඔයාලා ගාව වැනිලා තියෙනවා නම් වැනිලා ටිකකුත් එකතු කරගන්න. එතකොට රසයි. එහෙම නැත්නම් එනසල් ඇට දෙකක් වුණත් එකතු කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට පැණි පොල් එක ගොඩක් රසයි. දැන් මගේ කැරමල් කරගන්න සීනි ටික ලස්සනට කැරමල් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මම උණු වතුර මේස හැඳි දෙකක් තමයි මේ එකතු කරන්නේ. පරිස්සමින් එකතු කරන්න, මොකද ගොඩක් රස්නේනේ. දැන් මේ සීනි පොල් මිශ්‍රණය තමයි හදාගන්නේ. මේ බලන්න කැරමල් එක ලස්සනට හැදිලා තියෙනවා. මම දැන් මිශ්‍ර කරගත්තු පොල් ටික මේ පැණි එකට ටික ටික එකතු කර මිශ්‍ර කරගන්නවා. එකපාරම මම පොල් එකතු කරගත්තේ නැහැ. එකපාරම එකතු කරගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ තියෙන සීනි දිය වෙනවනේ මේ රස්නෙට. එතකොට මේ ගුරු පාට කැරමල් පාට පොල් වලට හොඳට අල්ලනවා. මේ බලන්නකෝ මේ පැණි එක ගොඩාක් වේලිලත් නැහැ, ගොඩාක් තෙතත් නැහැ. දැන් මම මේ පැණි පොල් එක වෙන භාජනයකට අයින් කරගන්නවා. මෙහෙමම තියන්නේ මොකද මේ පෑන් එකේ රස්නෙට මේක වේලෙන්න බලනවා. මේ තමයි මම ලැවරිය හදා ගන්න ගත්ත තට්ටුව. මේ විදිහට තෙල් ටිකක් ගාලා මම මේක පැත්තකින් තියා ගන්නවා ඉස්සරලාම. ඒ වාගෙම පිටි වංගඩියෙත් ඇතුලෙන් තෙල් ටිකක් ගාලා ඒකත් පැත්තකින් තියා ගන්නවා. ඒත් එක්කම මේ රයිස් කුකර් එකේ මම වතුර උතුරන්න තියලා තියෙන්නේ. මේ මම අරගන්නේ පිටි කප් දෙකක් තමයි මම ගන්නේ. ටික ටික අනා ගන්නකොට අපිට ලේසියෙන්ම මිරික ගන්න ලේසි. ඒ නිසා තමයි මම පිටි කප් දෙක අනන්නේ. පිටි කප් දෙකකට මේ උණු වතුර මේකට ඇඟිල්ල දාන්න පුළුවන් බැරි තරමට උණු වතුර ගන්න ඕනේ. මම කියන්නේද හොඳට වතුර උතුරව ගන්න. අපි තේ නිවන්නේ ඒ වගේ 5 පාරක් මේ ග්ලාස් දෙකක නිවා ගන්න. ඊට පස්සේ මේකට ඔන්න මම එකතු කරනවා ලුණු. වතුර නම් අනිවාර්යයෙන්ම රස්නේ පිටින්ම ගන්න. ගොඩක් උතුරනම වතුරත් නෙමෙයි, මේ ඇල් වතුරත් නෙවෙයි හැබැයි. ටිකක් රස්නේ වැඩි වතුර. ඒ කරලා මේ පිටි එකට වතුර ටික එකතු කර හැන්දකින් කලවම් කරගන්න. මේකට අත දාලා අතේ මේ පිටි ටික කලවම් කරන්න බෑ, මොකද රස්නේ වැඩිනේ. මේ විදිහට හැන්දක ආධාරයෙන් අපි මේක පිටි මිශ්‍රණය හදාගමු. මේ පිටි එකේ තියෙන්නේ උණු වතුර, ලුණු, පිටි. එච්චරයි, වෙන කිසිම දෙයක් නැහැ. මේ බලන්න වතුර ටික එකතු කර තමයි පිටි මිශ්‍රණය අපි හදාගන්නේ.
මට මේ පිටි කප් දෙකට වතුර කප් 1.3 කාලක් ඕන වුණා පිටි මිශ්‍රණය හදන්න. මේ බලන්නකෝ මේක දැන් මම මෙහෙම පෙන්නුවට මේක තව යට පිටි ටිකක් තියෙනවා. මේ වන්දු ගොඩාක්ම තෙතත් නැහැ. ගොඩක්ම වේලිලත් නැහැ. අපිට අතට ගත්තාම අතේ ඇලෙන්නේ නැති ගුලියක් හැදෙන්න ඕනේ මේ පිටි මිශ්‍රණය ගානට ඇනිලා තියෙන්නේ එතකොට තමයි. මේ බලන්නකෝ මෙහෙම ගුලි කරනකොට අතේ ඇලෙන්න බෑ. පෙන්නන්නද පිටි මිශ්‍රණේ පදම මොකක්ද කියලා. මෙන්න මේක තමයි පදම. අතේ ඇලවෙන්නේ නැති වෙන්න මේ විදිහට අපිට ගුලියක් හදාගන්න පුළුවන් තරමට අපි මේ පිටි මිශ්‍රණය හදාගන්න ඕනේ. අතේ ඇලවෙන්න බෑ. මේ වගේ සොෆ්ට් වෙන්න ඕනේ. මේක තමයි ඉන්දියාප්ප පිටි මිශ්‍රණය. මේ මම ලංකාවෙන් ගෙනාපු වංගෙඩියක්. ගොඩාක් කල් අවුරුදු 20කට වගේ කලින් මේක මම හිතන්නේ ගෙනාවේ මම. දැන් අපි ලැවරිය වලට පිටි මිරික ගමු. මේ විදිහට මංගාව කෙසෙල් කොළ නම් මනන්නේ මම මේ පොලිතින් උරයක් කපලත් ඒකට තෙල් ගාලා තමයි අරගෙන තියෙන්නේ. කෙසෙල් කොළ හල් මිල්ල කොළ තමයි ලංකාවේ නම් ඉතින් ලැවරිය හදන්නේ. ඉස්සර අපේ අම්මා නම් හල් මිල්ල කොළ වලම තමයි ලැවරිය හැදුවා මට මතක විදිහට. හල් මිල්ල කොළ තමයි එයා ගත්තේ. ඉතින් මේ විදිහට අපි හදාගත්ත පැණි ටික මැදින් දාලා බලන්නකෝ ටිකක් වැඩියෙන් පැණි දාගත්තට කමක් නැහැ. ගෙදරට පාවිච්චියට විකුණන්න නෙවෙයිනේ. නේද? ටිකක් රසට හදාගමු අපි. ඒ කරලා මේ නයිලෝන් එක දෙපැත්තෙන් අල්ලලා මේ කෙරවලට නවා ගන්න ඕනේ. අනිත් පැත්තේ කෙරවලට මේ විදිහට නවා ගන්න ඕනේ. බලන්නකො නයිලෝන් උරේ තෙල් තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව අපට නවා ගත්තාම පිටි ටික අනිත් පැත්තට රැඳෙනවා. ඒ කරලා මේ විදිහට සීල් කරගන්න ඕනේ. ලැවරිය එක සීල් කරගෙන මේ අපි තෙල් ගාගත්ත තට්ටුව ඒ කුඩින් මෙන්න මේ විදිහට ලැවරිය එක තියාගන්න ඕනේ. ඒ කරලා අපි මේ ලැවරිය එක ස්ටීම් එක උඩින් තියලා වහගෙන විනාඩි 3ක් වගේ තම්බගමු. විනාඩි 3ක් තැම්බෙනකොට ඇත්තටම ලැවරිය එක ඇති තැම්බිලා. මොකද හොඳට තම්බගත්තු පිටි වලින් අපි ලැවරිය හදන්නේ. ඒ නිසා බලන්න ලැවරිය වලට පිටි මිරිකනකොට රවුම් අතට නෙවෙයි මිරිකන්නේ දිග අතට. ඔයාලට පේනවා ඇති දිග අතට තමයි මම ඉන්දියාප්පේ මිරිකා ගන්නේ. මොකද රවුමට මිරිකා ගත්තොත් එහෙම අපිට දිග ලැවරිය එකක් හදාගන්න බැරුව යනවනේ. මේ බලන්න මේ ලැවරිය එක තව ක්‍රමයකට මම නවන්නේ. මම දැකලා තියෙනවා දැන් අලුතෙන් ලැවරිය මම ලංකාවේදී දැක්කා ගිය සැරේ ලංකාවට ගියපු වෙලාවේ මෙන්න මේ විදිහට හතරැස්වට ලැවරිය හදලා තිබුණා. ලස්සනට තිබුණා. ඉතින් ඒ නිසා මමත් බලන්න එහෙම try කරා මෙහෙදී ලස්සනට ආවා. මේ ඔයාලටත් ඒ විදිහට තමයි මේ කියලා දෙන්නේ. මේ ගොඩාක්ම ඉස්සරලාම ලැවරිය හදන අයට මේ ක්‍රමයට හදපුවාම කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම ලේසි. හැඩ ගොඩාක් ප්‍රශ්න අවුල් වෙන්නෙත් නැහැ. දැන් මේ කෙලවර ගෙනහිලා අනිත් පැත්තට තියාගන්න ඕනේ. මේ බලන්න. දැන් ඔයාලට පේනව නේද මේ කෙරවරවල් දෙක මේ සීල් කරපුවාම පැණි පොල් එළියට එන්නේ නැහැ. දැන් මේකත් අර විදිහටම මම තට්ටුවේ තියාගන්නවා. තියලා එකක් තම්බ ගන්නවා. ඒ විදිහට තමයි මම ලැවරිය ටික තම්බ ගන්නේ. මේ තමයි මම තම්බගත්ත ලැවරිය. යට තියෙන්නේ අපේ ඉස්සර ක්‍රමයට තම්බගත්ත ලැවරිය. උඩ තියෙන්නේ මේ අලුත් හතරැස් ක්‍රමයට තම්බගත්ත ලැවරිය. දැන් මම ඒ පිටි මිශ්‍රණයෙන්ම ඉන්දියාප්ප ටිකක් තම්බ ගන්න තමයි සූදානම් වෙන්නේ. මේ බලන්නකෝ මම මේ ඉන්දියාප්ප ටික මිරික ගත්තා. දැන් මේක මම ස්ටීම් එකේ තම්බ ගන්නවා. හුමාලේ තම්බ ගන්නවා. මේ තියෙන්නේ
ලැවරිය තම්බපු එකෙන් පැණි එළියට ආපුවා. මේ විදිහට මෙන්න බලන්නකෝ තට්ටු තියෙන හැටි. ඉන්දියාප්ප තම්බනකොට එක උඩ එක තියන්නේ මෙහෙම පැත්තෙන් පැත්තට තමයි තියන්නේ. එතකොට හුමාලේ හොඳට ඉන්දියාප්ප වලට වදිනවා. මේ තමයි මම තම්බගත්ත ඉන්දියාප්ප. මේ බලන්න හරිම සොෆ්ට්. සම්බෝලයක් හොඳ කුකුල් මස් හොද්දක් එක්ක මේක හරි රසට තියෙන්නේ නේද? මේ තමයි මම හදාගත්ත ඉන්දියාප්ප. මම සම්බෝලෙකුත් හදාගත්තා. දැන් බලමු අපි කොහොමද රස කියලා. හරිම සොෆ්ට්. සම්බෝලෙත් එක්ක ඇත්තටම රසයි. මේ තමයි මම තම්බගත්ත ලැවරිය. මේ බලන්නකො මම එකක් කඩලා තිබ්බා ඔයාලට බලන්න ඕන නිසා. ඉතින් ඇත්තටම ගොඩාක් රසට තිබුණා. ඔයාලත් හදලා බලන්න. අලුතෙන්ම හදන කෙනෙකුට මේ වීඩියෝ එක බලාගෙන යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් එහෙමනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක් වාසනාවන්.